Hey guys, welcome to Zill Zone. ඉන්දියාවේ අගනුවර වන නවදිල්ල නගරයේ ජන්තර් මන්තර් කියන තැනක ශිෂ්‍ය අරගලයක් පැවතුණා. මෑත කාලයේදී නිවුස් වල හෝ සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් ඕගොල්ලෝ අහන්න හෝ දකින්න ඇති. කලින් ලංකාවේ තිබ්බ අරගලේ වගේම එකක් තමයි මේකත්. හැබැයි මේ අරගලයට සම්බන්ධ වෙන්නේ ශිෂ්‍යයෝ. සාමකාමීව පැවතුණු මේ අරගලය දවස් 20කින් පස්සේ ප්‍රචණ්ඩත්වයේ දෙසට හැරුණා. පොලිසිය විසින් ශිෂ්‍යයන්ට පහර දීලා කඳුළු ගෑසුත් ගහලා තියෙනවා. එතන එක්ස්පයර්ඩ් වෙච්ච කඳුළු ගෑසුත් ගහලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙම පහරදීම් වලින් ගොඩක් ශිෂ්‍ය තුවාල වෙලක් තියෙනවා. ඇත්තටම මොකටද මේ අරගලය? මේ අරගලය පටන් ගත්තේ නීට් කියන විභාගයේ ප්‍රශ්න පත්‍රය ටෙලිග්‍රෑම් එකකින් ලීක් වුණු හින්දා. මේ ප්‍රශ්න පත්‍රය ලීක් වෙලා ගොඩක් සල්ලි තියෙන අය මුදල් දීලා මේක මිලදී අරන් තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රය ලීක් වුණායින් පස්සෙත් මේ විභාගය තියලා ඊට පස්සේ රජය මේ විභාගය අහෝසි කරලා තියෙනවා. ඉතින් මේ විභාගයට ගොඩක් අමාරුවෙන් පාඩම් කරපු ළමයි තමයි මේ අරගලය පටන් අරන් තියෙන්නේ. ඔච්චර අරගලයක් කරන්න තරම් මේ විභාගයේ වැදගත්කම මොකද්ද? මේ විභාගයේ නම නීට්. බ්‍රෝ මමත් මේ නීට් කියලා එක්සෑම් එකක් ගැන අහලා තියෙනවා. හැබැයි මම මොකුත් දන්නේ නැහැ කියලා කවුරු හරි ඉන්නවනම් ඔයාට තමයි මේ වීඩියෝ එක. නීට් කියන්නේ National Eligibility Cum Entrance Test. ඒ කියන්නේ ඉන්දියාවේ රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළු වීමට අත්‍යවශ්‍යම සුදුසුකම් ප්‍රවේශ විභාගයක් තමයි මේ නීට් කියන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ විශ්වවිද්‍යාලවල එක එක ස්ට්‍රීම් වලට එක එක ෆැකල්ටිස් තියෙනවා. ඒ කියන්නේ මෙඩිසින්, ඉන්ජිනියරින්, කොමර්ස්, ආර්ට්ස් කියලා ගොඩක් ෆැකල්ටිස් තියෙනවා. හැබැයි ඉන්දියාවේ මෙඩිසින් වලටම කියලා වෙනම විශ්වවිද්‍යාල තියෙනවා. ඒවා රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල විදිහට වෙන් කරලා තමයි තියෙන්නේ. මේ නීට් එක්සෑම් එක වුණොත් MBBS, ඩෙන්ටල්, ආයුර්වේද සහ හෝමියෝපති, තව පශුවෛද්‍ය විද්‍යාව මෙවැනි පාඨමාලා රැසකට සුදුසුකම් ලබන්න පුළුවන්. හැබැයි මේ එක්සෑම් එක සමත් වෙන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ විභාගයේ 12 වෙනි ශ්‍රේණිය සමත් වෙච්ච ළමයිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ සිස්ටම් එකට බැලුවොත් ඇඩ්වාන්ස් ලෙවල් ලියපු කට්ටියට මේ එක්සෑම් එක ලියන්න පුළුවන්. අනිත් එක මේ විභාගෙ ලියන්න අවම වශයෙන් අවුරුදු 17ක් හරි පිරලා තියෙන්න ඕනේ. ලංකාවෙත් ළමයි A level ලියනවා, පාස් වෙනවා, විශ්වවිද්‍යාල වලට සමත් වෙනවා, ડોක්ටර්ස්ලා වෙනවා. මේකේ මොකද්ද මචං ප්‍රශ්නේ කියලා කවුරු හරි අහනවා නම් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. සෑම අවුරුද්දකම මිලියන 2කට වඩා වැඩි පිරිසක් මේ විභාගයට මුහුණ දෙනවා. හැබැයි විශ්වවිද්‍යාල වලට තෝරගන්නේ ළමයි 1,36,000ක් විතරයි. මේ 1,136න් 150ක්ම ප්‍රයිවට් යුනිවර්සිටිස් කෝටා. කවුරු හරි ළමයෙක් රජෙන් හම්බෙන කෝටා වලින් විශ්වවිද්‍යාලය යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් විභාගයට මුහුණ දෙන සම්පූර්ණ ළමයින්ගෙන් ඒ කියන්නේ මිලියන 2ක ළමයින්ගෙන් 97ක ළමයින්ට වඩා හොඳට මේ විභාගෙ ලියලා පාස් වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් විශ්වවිද්‍යාලයට තෝරන ළමයින් ගාන 1,36,000යි. ඒක දෙකෙන් බෙදුවොත් 50ක් යනවා රජයේ කෝටාවලට, තව 50ක් යනවා ප්‍රයිවට් කෝටාවලට. ඒ කියන්නේ 68,000යි. මිලියන 2කින් 68,000 අඩු කරාම 19,32,000යි. 19,32,000යි බෙදීම මිලියන 2යි වැඩි කිරීම 100%. ඒ කියන්නේ 96.6යි. ඒ නිසා තමයි මේ විභාගය ලෝකයේ තියෙන වඩාත්ම තරඟකාරී විභාගයක් ලෙස සැලකෙන්නේ. හරි මචං ඕව ඔහොම තමයි. අනිත් එක දොස්තර කෙනෙක් වෙන එක ලේසි පාසු දෙයක්ද? ඕක කොහොම අමාරුවට තිබ්බොත් තමයි හොඳ ડોක්ටර්ස්ලා බිහි වෙන්නේ. එහෙම ඔය අහනවා නම් නෑ මේ නීට් විභාගය හොඳට ලියනවා නම් හොඳ කෝචින් සෙන්ටර්ස් වලට යන්න ඕනේ. මේ කෝචින් සෙන්ටර්ස් වලින් ලක්ෂ ගණන් ෆීස් ගන්න හින්දා මුදල් තියෙන ළමයින්ට තමයි මේ විභාගය හොඳට ලියලා පාස් වෙන්න පුළුවන්. අනිත් එක මේ විභාගයේ කොහොම හරි පාස් වෙලා ගවර්න්මන්ට් කෝටා වලින් නැතුව ප්‍රයිවට් කෝටා වලින් හරි යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ආයි ලක්ෂ ගණන් කෝටි ගණන් මේ යුනිවර්සිටිස් වලට ගෙවන්න ඕනේ. මේ සම්බන්ධයෙන් ගොඩක් චිත්‍රපටිද ඉන්දියාවේ හැදලා තියෙනවා. කවුරු හරි මෙහෙම ලක්ෂ ගණන් ගෙවලා දුක් මහන්සි වෙලා ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙලා මිනිස්සුන්ට සේවයක් කරන්න බලනවද නැත්නම් දාපු සල්ලි ආයි ගන්න බලනවද? මේක තමයි මේ නීට් කියන එක්සෑම් එකේ සාරාංශය. එතකොට මේ අරගලයේ ශිෂ්‍යයන් විසින් පටන් ගත්තේ ඒගොල්ලන්ගේ ඉල්ලීම් ඉටු කරන්නයි කියලා. මේ අරගලයට ඉන්දියාවේ සුප්‍රකට ඉංජිනේරු සහ පරිසර ක්‍රියාකාරී සෝනම් වාංශුක් කියන පුද්ගලයා එක් වෙනවා. මේ සෝනම් වාංශුක් කියන්නේ ලේ ලදාක් පැත්තේ ගොඩක් දුෂ්කර මැද්දේ ඉගෙනගෙන ජීවිතේ ජයගත් මිනිසෙක්. මෙයා ගැන සරලව කියනවා නම් 3 Idiots චිත්‍රපටයේ අමීර් ખાන්ගේ ෆුන්සුක් වාංග්ඩු කියන කැරක්ටර් එක නිර්මාණය කරලා තියෙන මෙයාව ඉන්ස්පිරේෂන් එකක් විදිහට අරගෙන ලේ ලදාක් ප්‍රදේශයේ අර චිත්‍රපටයේ පෙන්වන විදිහටම වෙනස් විදිහට හිතන ළමයින්ටම කියලා ස්කෝලයක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ අරගලයේ ශිෂ්‍යයන්ගේ ප්‍රධානතම ඉල්ලීම වෙලා තිබ්බේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙන එක. මාසයක කාලයක අරගලයෙන් පස්සේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධූරයෙන් ඉල්ලා අස් වෙලා තියෙනවා. මේ ඉල්ලීමත් එක්ක තව ඉල්ලීම් කීපයක්ද රජය විසින් ඒගොල්ලන්ට ඉටු කරලා දීලා තියෙනවා. තව මේ නීට් විභාගය හරියට ලියා ගන්න බැරිව සියදිවි හානි කරගත් ළමයින්ට රජයෙන් සහන ලබා දෙන බවත් කියලා තියෙනවා. මෙහෙම සල්ලි වලට අධ්‍යාපනය විකුණන් කරන ලෝකේ අපේ ලංකාවේ එඩියුකේෂන් සිස්ටම් එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් පල්ලහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අදට වීඩියෝ එක එච්චරයි. ඊළඟ වීඩියෝ එකේ හමු වෙනතුරු goodbye.